හරි ඉතින් අද සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා SL Mobile Tutorial YouTube channel එකට. ඉතින් ඔයා මෙච්චර දවසක් මෙන්න මේ Premium Pro කියන app එක use කරලා ඔයගොල්ලෝගේ වීඩියෝ edit කරගත්තේ ඔයගොල්ලෝගේ PC setup එකේ හරි ඔයගොල්ලෝගේ laptop එකේ හරි තමයි. ඉතින් ඔයා මෙන්න මේ Premium Pro කියන app එකෙන් වීඩියෝ edit කරද්දී ඔයගොල්ලෝගේ වීඩියෝ edit කරගන්න ඇත්තම කිව්වොත් ඉතාමත්ම ලේසියි. ඉතින් මෙන්න මේ Premium Pro app එක නැත්නම් ඔයගොල්ලෝ mobile phone එකේ use කරේ මෙන්න මේ CapCut කියන app එක හරි InShot edit වගේ app තමයි. ඉතින් CapCut app එක ගත්තොත් මේ විදිහට ඔයා මේකට log වෙනවා නම් ඉතින් ඔයා TikTok එකෙන් Facebook එකෙන් Google එකෙන් හරි මේකට log වෙලා ඉන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් වීඩියෝ edit කරන්න ගත්තත් මේක ඉස්සෙල්ලම වීඩියෝ edit කරන්න ලේසි වුණත් ඉතින් පස්සේදී මේකේ වීඩියෝ edit කරගෙන යද්දි මෙන්න මේ CapCut එකට මෙන්න මේ Pro version එක add වුණ නිසා ඉතින් ඔයගොල්ලොන්ට වීඩියෝ එකක් edit කරත් ඉතින් download කරගන්න ඒ වගේ ඔයාලා කැමති effect එකක් add කරගන්න ඒ වගේ දේවල් කරගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ විදියට වීඩියෝ එකක් add කරගත්තත් මෙන්න මෙතන තියෙන Pro version එක නිසා සමහර effect add කරලා ඔයගොල්ලොන්ට වීඩියෝ එකක් download කරගන්න බෑ. ඉතින් වීඩියෝ එකක් හදන්න ගියත් මේ විදියට effect වලට ආවට පස්සේ ඔයගොල්ලොන්ට මේ විදියට effect එකක් තෝරගත්තත් මෙන්න මේ effect වල තියෙන මෙතන උඩින් තියෙන මෙන්න මේ Pro version එක නිසා ඔයගොල්ලොන්ට වීඩියෝ එකක් download කරගන්න බෑ. ඉතින් මේ effect එක add කරලා තිබ්බොත් ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක download කරගන්න නම් ඔයගොල්ලෝ CapCut app එකේ subscription එක අරන් තියෙන්න ඕන. ඉතින් මේ විදියට ඒක නැත්තම් ඔයගොල්ලෝ ඊළඟට use කරේ මෙන්න මේ InShot කියන app එක. ඉතින් InShot කියන app එකට ආවට පස්සේ ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ InShot කියන app එකට ආවත් සමහර අයට මෙන්න මේ InShot application එක හරහා වීඩියෝ එකක් edit කරගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක අර CapCut එක වගේ නෙමෙයි පොඩ්ඩක් ඒකේ අර වීඩියෝ edit කරන්න තියෙන සංකීර්ණ පැත්ත පොඩ්ඩක් වැඩි. ඉතින් ඒ නිසා මෙන්න මේ InShot app එක ගොඩක් අය දාගන්න free version එකක් වුණත් ඉතින් ගොඩක් කට්ටිය CapCut එකේ normal effect එකක් දාලා වීඩියෝ edit කරන්න හුරු වෙලා ඉන්නවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ iPhone users ලාට ඇවිල්ලා තියෙන මෙන්න මේ Premium Pro කියන app එක download කරගන්න. ඉතින් තාම මේ app එක Android users ලාට නැහැ. ඉතින් ඒකත් ඉස්සරහට ලැබෙයි. ඉතින් මේ විදියට ඔයගොල්ලෝ App Store එකට ආවට පස්සේ මෙතන තියෙන search bar එකේ ඔයගොල්ලෝ search කරගන්න ඕන Premium Pro කියලා. ඉතින් මේ විදියට Premium Pro කියලා search කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් Premium Pro app එක මේ වෙද්දි iPhone users ලාට මෙන්න මේ App Store එකටම දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මේක ලේසියෙන්ම ඔයාලගේ iPhone එකට download කරගන්න. ඉතින් මම දැනටමත් මේ app එක download කරගෙන තියෙන හින්දා මගේ open කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ app එක download කරගත්තේ නැති කෙනෙක් නම් ඔයගොල්ලොන්ට නිල් පාටින් get කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක press කරලා ඔයගොල්ලොන්ට පුළුවන් ඔයගොල්ලෝගේ මේ app එක ඔයගොල්ලෝගේ phone එකටම install කරගන්න. ඉතින් මේ විදිහට app එක install කරගත්තට පස්සේ app එක ඇතුළට ආවට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේකෙන් ඇත්තටම කිව්වොත් ඉතාමත්ම සරලව වීඩියෝ එකක් edit කරගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ඇඩ් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මේකෙත් අර CapCut වගේම ගොඩක් features බලා ගන්න පුළුවන්. ඉතින් මේ features ඔක්කොම මේගොල්ලෝ free තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් ඔයා මේ කම්පියුටරේ භාවිතා කරනවා නම් ඔයගොල්ලොන්ට ඒත් subscription එකක් ගන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක mobile phone එකට දාගත්තට පස්සේ ඔයගොල්ලොන්ට subscription එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ මෙන්න මේ phone එකට මෙන්න මේ application එක download කරගන්න හැටි. ඉතින් අද වීඩියෝ එකත් හොඳයි නම් මතක ඇතුව පල්ලෙන් like එකක් දාලා bell icon එකත් all දාලා subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බෙමු.